අද මම උඹව ආරච්චි මහත්තයට කියලා දණු කඩේ ගස්සනවා. ඉඳපන්කෝ මට. ආරච්චි මහත්තයෝ. ආරච්චි මහත්තයෝ. ආරච්චි මහත්තයෝ. ආරච්චි මහත්තයෝ. ආරච්චි මහත්තයෝ. ආරච්චි මහත්තයෝ. අපේ ආරච්චි මහත්තයෝ. මොකෑ බොල බෙරියන් දෙන්නේ. තොපි මේක නාටකමරුවා කියනද? ආරච්චි මහත්තයෝ මේ පුරස්නි මට අදෝ අහවර කරන්න ඕනේ. තෝගේ හිත් කුටම කියවන්න මං කාශ්‍යපට බල. ප්‍රශ්නේ කියාපිය අදෝනාව අහවර කරලා. ඔව් අපේ ආරච්චි මහත්තයා මේක හැමදාක ගෙයිකොට වෙන්නේ මහ පාන්දර ජාමේ. ඉතින් බොල ඕකට කරලනුවක් දාලා වැටේකට ගහපි. ඕ අපේ බලු තඩිය ගැන නෙමෙයි ආරච්චි මහත්තයා මේ මේක ගැන මං කියන්නේ. අප්පු මේ ඇත්තද බොල? එහෙමයි ආරච්චි මහත්තයා. කතා දෙකක් නෑ. මේක රාකට්ටට පුරුදු නැති. මත්තුනාට කමක් නෑ බොල. ගොම්මන් වෙද්දි ගෙදරට බල. එහෙමයි ආරච්චි. අපි ප්‍රශ්නේ විසඳුණා. අපි දැන් යන්න. අපි යන්න කොහෙ යන්නද? අපේ ඇත්තෝ මේක රාකටින්වත් කමන්නේ. ගොම්මන් වෙලා ගෙදර නාවත් කමන්නේ. පාන්දර ජාමේදී මේක ගෙඩකොට වෙනවා. ආපු ගමන් මේක බූරුවැඳට පැනලා සරම් පොරවගෙන බුදියනවා. බොල මේක තොට දෙඩෙව්වද? නෑ ආරච්චි. තොට පහර දුන්නද? නෑ ආරච්චි. තොට අගහිඟකම් කරනවද? නෑ ආරච්චි. එහෙනම් මේකට තොගේ ඔඩොක්කුඩ රෙන්නද කියන්නේ? නෑ ආරච්චි. මේක මේ ළඟදී දැන් මට කිසි ආදරයක් පාන්නේ නෑ. දැන් සතියක් වෙලේ ඉන්න ගොම්මන් වෙදී අතුරු දහන් වෙනවා. එළිවිනේ ජාමෙට ගෙට එනවා බුදියනවා. මට ආල පාන්නෙත් නෑ. බොකම් පාන්නෙත් නෑ. කොටින්ම කිව්වොත් කිසිම ස්පර්ශයක් නෑ. අපිට තාම දරුවොත් නෑ. ඔහෙප්පල මේකට තෝ එපා වෙලා ඇති. මකරකට වගේ කියවිල්ල තෝගේ. ආරච්චි මහත්තයා මේකට මෙයා දින්නේ. දැන් සතියක් දාගෙන ඉඳලා මාත් ගෙදර නෑ බොල. පැල් රකින්න. මේකටත් පැහැදිලි කාරණාවක් ඇති. මට ඇත්ත කියාපිය. මෙහර. බරබර. ආරච්චි මහත්තයෝ. ලතා පොඩක් අහර බලන්න. බොල පාහර අප්පුවා. මට තෝ පැහැදිලි. මගේ කාලේ නොකා ඇත්ත කියාපිය. ඇත්ත. ඉතින් ඇත්ත කියාපිය. ඉතින් ඇත්ත. දැන් තෝ ඇත්ත කියන්නේ නැද්ද? මේ දැන් ඇත්ත කියලා කිව්වේ. යකෝ තෝ මහපාන්දර ගෙදර හේතුව කියාපිය. මං කිව්වේ ඕක ඇත්ත කියන්නේ නෑ කියලා. වහපිය පරක්ති කතා. අප්පු තෝ උනාට හරි ඇබ්බැහි වෙලාද? නෑ. ගෑන්ට කියන්න බැරි යමක් තියෙනවා. ඒ කිව්වේ? තොට ක්‍රියාකාරකම් වලදී කම්කතියක් තිබු තියෙනවා. ක්‍රියාකාරකම් කිව්වේ ආරච්චි මහත්තයෝ. තොගේ විජුලි හිමියාගේ වෙල්ල කඩන් වැටෙනවද? ඕ මං කොහොම ඔප්පු කරන්නේ? අප්පු දැම්මට උඹව පැහැදිලි. ගිනිපටේ ගෙනත් තොගේ කටේ තියලා පත්තු කරන්න කලින් මට ඇත්ත කියාපිය. මට ඇත්ත කියාපිය. තෝ කුටු පනිනවා නේද? අපෝ නෑ අපේ ආරච්චි හාමුදුරුවනේ. එහෙමනේ? නෑනේ. හරි නෑ නේද? නෑනේ. පිටුවා. මෙහෙම. නෑනේ. ඕ අපේ ආරච්චි මහත්තයා. ඉතින් ගිනිපට අරගන්න. අද මම මේකට අරගන්න. බින්දු මොකෑ බෝල තෝ යකෙට බය වෙලාවේ? ගිනිපට අරගන්න. ආරච්චි මහත්තයෝ. මොකද බෝල? ආරච්චි මහත්තයෝ. මේක තමයි අද පාන්දර රට පිළිගෙන දියුනේ.
කොහේ ඉඳන්ද බොල? ආමිනේගේ කාමරේ ඉඳන්